අයිබෝන් නෙමෙයි. අයිබෝන් ඇමරිකාවෙන් ප්‍රශ්නයක් තියෙනවා නේද? ටැරිෆ් එකක් ගහලා දැක්කද නිවුස් එක? ඔව් මේ සෑහෙන ප්‍රශ්න ඉතින් මේ අපිට ඒකත් තේරුම් ගන්නත් විවිධාකාර අදහස් පළ වෙනවා. ඔව් අර මුලින්ම මේ කාලයක් තිස්සේ බලාගෙන හිටපු බලාගෙන හිටපු එකක්. ඒ කියන්නේ මේ ඕක කලින් ට්‍රම්ප් ආපු ගමන් ඔය කැනඩාවත් එක්ක ප්‍රශ්නයක් දාගත්තා. එහෙම රටවල් එක දාගත්තා, මෙක්සිකෝවත් එක්ක දාගත්තා. ඒත් එක්ක මේ ලංකාවේ කට්ටියත් ඔය මේ කීකේ හිටියේ දැන් වදීය මෙහෙම කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ ලිබරේෂන් ඩේ කියලා එකක් නම් කළා අප්‍රේල් 2 වෙනිදා. ඒ කියන්නේ නිදහස් වීමේ දිනය කියන්නේ ඒ කියන්නේ යාගේ අදහස් ඒක ලිබරේෂන් ඩේ කියලා යා කියන්නේ මේ ඒගොල්ලෝන්ගේ තිබිච්ච අර ඇමරිකාව ලෝකෙට තිබිච්ච වෙළඳ බැඳීම් වලින් නිදහස් වෙනවා. ඒ කියන්නේ ඒක හරියට විග්‍රහ කරගන්න අමාරු මට්ටම එකක් ඒක. ලිබරේෂන් ඩේ කියලා කියන්නේ අර දැන් ලිබරේෂන් ඩේ කියලා සාමාන්‍ය ලෝකෙ ඊට කලින් හඳුන්වන්නේ නිකන් අර යුද්ධකින් නිදහස් වෙනවා. ඒ වගේ ගන්නේ. මෙතන මේ කිව්වේ එයා කියන්නේ මේ ලිබරේෂන් ඩේ එක කියලා මේක හඳුන්වන්නේ මේ මම දන්න තරමින් කියන්නේ වෙන මොකක් හරි එකක් කරනු නෙමෙයි ඒක ගන්න මේ අර වෙළඳ අධිකාරීන්ගෙන් නිදහස් වෙනවා වගේ අදහසකින් තමයි දවස නම් කරන්නේ. දවස නම් කළා මේ විවිධ රටවල් වලට. ඒ කියන්නේ ගොඩක් වෙලාට මේ පදනම ගන්නේ මේ වෙළඳ ශේෂය. ඒ කියන්නේ ආනයන අපනයන වලින් ඇමරිකාව විසින් ආනයනය කරන ප්‍රමාණය වැඩි නම් අපනයනය කරන ප්‍රමාණය ඒගොල්ලෝ යවන ගානට වඩා ගෙන්නන ගාන වැඩි නම් ඒගොල්ලෝ ගෙන්නන ප්‍රමාණය ඇමරිකාව ඇතුළට බඩු වෙන ප්‍රමාණය ඒගොල්ලෝ යවන ප්‍රමාණයට වඩා වැඩි නම් ඒ පරතරයට ටැරිෆ් එකක් ගහලා තියෙනවා ඒගොල්ලෝගේ වෙළඳ ශේෂය හදාගන්න. ඉතින් ඕක මේ කාලයක් තිස්සේ බලාගෙන හිටියා එක අයගේ එක අදහස් තිබුණා. ඒ කියන්නේ ඇමරිකාව එහෙම මන් දන්නේ එහෙම කිසි රටක් නැතුව ඇති මම නම් හිතන්නේ මේ ඒගොල්ලෝ වැඩිපුර එක්ස්පෝර්ට් කරන ඉම්පෝර්ට් කරනවට වඩා ඇමරිකාව ටිකක් ප්‍රසිද්ධ මේ දේවල් ගන්න ගොඩක් මේ ඉම්පෝර්ට් නෑ කිසි රටක් නැතුවද කියලා කියන්න බෑ. ඒක එහෙම කියන්න බෑ. හැබැයි ඇමරිකාවේ පැත්තෙන් ගත්තම මේ ඒගොල්ලෝ සුවිශේෂ වෙන කාරණා කිහිපයක් තියෙනවා. ඇමරිකාව එතකොට කියන්නේ ඒගොල්ලෝ විවිධ රටවල් වලට විවිධාකාරයෙන් තමයි කියන්නේ මේ ඒක දාලා තියෙන්නේ. එහෙම කියන්න බෑ අපිට. ඒ කියන්නේ ඒගොල්ලෝ විතරයි ගෙන්නන එක හරි ගෙනියන එක හරි කියන්නේ තව රටවල් තියෙන්න පුළුවන්. තව රටවල් තියෙනවා ඇත්තටම. ඇමරිකාවේ හැබැයි කාලයක් තිස්සේ ආපු මේ ට්‍රේඩ් බැලන්ස් එකේ ප්‍රශ්නයක් තියෙනවා. සහ ඒක හැබැයි ටිකක් දැන් ගොඩක් වෙලාවට රටවල් වල ටැරිෆ් දාලා තියෙන්නේ මම දන්නේ නැහැ. කියන්නේ මේ විදිහේ ක්‍රමයකට මීට කලින් මම දන්න විදිහට ලෝකේ ටැරිෆ් දාලා නැහැ. කියන්නේ දාන්නේ අපි උදාහරණයක් විදිහට වාහන ආනයනය කරද්දි ටැරිෆ් එකක් දානවා. ඒක වාහන ආනයනය කරද්දි ලංකාවේ කියලා ගමුකෝ. ජපානයේ වාහන වලට මෙච්චරයි, චීනයේ වාහන වලට මෙච්චරයි. එහෙම දාන එක කියන්නේ ඇත්තට සුදුසු දෙයක් නෙමෙයි කියලා තමයි කියන්නේ. දැන් මෙතනදි කෙලින්ම එහෙම යම් වෙලාවල් වල සමහර වෙලාවට එහෙම දාලා තියෙනවා වෙන්න පුළුවන් ඉතිහාසෙ. හැබැයි මෙතනදි කෙලින්ම බඩු වර්ගයකට නෙමෙයි. දැන් උදාහරණයක් විදිහට දැන් ඇඟලුම් වලට ටැරිෆ් එකක් දානවා. එහෙම එකක් නම් එහෙම එකක් වෙන්න පුළුවන්. එහෙම ඒවා තමයි ලෝකේ වැඩිපුර තිබුණේ. මෙතන එහෙම නෙමෙයි. ලංකාවෙන් යවන එක ඇඟලුම් යවුවත්, තේ යවුවත්, මොනවා යවුවත් දැන් තේ රබර් පොල් මොනවා යවුවත් 44ක ටැරිෆ් එකක් වදිනවා. එහෙම එකක් තමයි කියන්නේ පැහැදිලිවම අර ට්‍රම්ප්ගේ පැත්තෙන් ඇමරිකාව පැත්තෙන් ඒගොල්ලෝ හිතලා තියෙන්නේ ඒගොල්ලෝගේ වෙළඳ ශේෂය අඩු කර ගැනීම. ඉතින් ඕක ලංකාව පැත්තෙන් ගත්තම ඕක හිතන්න පුළුවන් කාරණා. දැන් විශේෂයෙන්ම මේක ගොඩක් අය බලන් හිටියේ ගොඩක් ඔය මේක ප්‍රෙඩික්ට් කරපු අය කිව්වේ සමහර වෙලාවට මේක එද්දි ලංකාව වගේ රටවලට වාසියක් වෙන්න පුළුවන්. මොකද ගොඩක් අය බලන් හිටියේ ඔය මෙක්සිකෝ, කැනඩා වගේ රටවල් වලට වැඩිපුර ඒගොල්ලොත් එක්ක යන අර මයිග්‍රන්ට්ස්ලත් එක්ක යන ඉමිග්‍රන්ට්ස්ලත් එක්ක යන මේ ප්‍රශ්නයක් තියෙනවනේ. ඒ ප්‍රශ්නෙත් එක්ක ඒගොල්ලොන්ට සහ චීනෙත් එක්ක තියෙන අර ට්‍රේඩ් වෝ එකක් තියෙනවනේ. ට්‍රේඩ් වෝ එකත් එක්ක ඒගොල්ලොන්ට සහ ඉන්දියාවට වැඩිපුර ටැරිෆ් එයි. සමහර විට ඉන්දියාව චීනය වගේ රටවල් වලට වැඩිපුර ටැරිෆ් එකක් ආවොත් ඒකෙන් ලංකාව වගේ රටවල් වලට පොඩි වාසියකුත් එයි කියලා. මොකද අපේ බඩු බඩුවට විකුණ ගන්න පුළුවන්කම තියෙයි කියලා. හැබැයි ඇත්තටම බලනකොට වැඩේ වෙලා තිබුණා අනිත් පැත්තට. එහෙම ඒ කියන්නේ ට්‍රේඩ් වෝ එක හරි වෙන මොනවා හරි දේශපාලන ජියෝපොලිටිකල් කාරණා වලට වඩා කියන්නේ එහෙම එකක් තිබ්බනේ. මේක ඉන්ට්‍රොඩියුස් කරන්නේ මොකද්ද? ජියෝපොලිටිකල් කාරණයක්ද ආර්ථික කාරණයක්ද මොකද්ද කියන එක ට්‍රම්ප් නිකන් අර අමුතු විදිහකම නියන්නේ. යා කියන ඒවා තේරුම් ගන්න එක ටිකක් හැබැයි පැහැදිලිවම වැඩේ වෙද්දි වෙලා තිබුණේ එහෙම ජියෝපොලිටිකල් කාරණා මොකුත්ම නෙමෙයි. කෙලින්ම ආනයන අපනයන අතර වෙනස අපනයනය කරන ප්‍රමාණයෙන් බෙදලා ඒක 100%න් වැඩි කරලා මේ ඒක තමයි ප්‍රතිශතය විදිහට අරන් තියෙන්නේ. මම දැක්ක ඒකේ අර තව කට්ටියක් කියලා තිබ්බ දැන් බංග්ලාදේශයට එහෙම දැන් අපි දැනට ඇවරේජ් එක ගත්තොත් එහෙම රටක් කියන්නේ අපි ඒකට කතා කියන්නේ මේක ඉෆෙක්ට් එක ගැන. ඉෆෙක්ට් එක ගැන ගත්තම දැන් අපිට බැලුමට පේන්නේ මේක නිකන් හෙන භයානක තත්ත්වයක්. ලංකාව විශේෂයෙන්ම ලංකාවේ ඩොලර් බිලියන් 3ක විතර ප්‍රමාණයක් ඇමරිකාවට අපනයනය කරනවා. එතකොට මේ ඒක දැන් මෙතන ටැරිෆ් එකක් වැදුනට පස්සේ එකක්
ඇමරිකාවේ බඩු ගන්න මිනිස්සු අදාහිරමත් වෙනවා. ඒ කියන්නේ අද ඩොලර් 100කට ගන්න එක ඩොලර් 144කට ගන්න වෙන්නේ ඊළඟ මාසෙ ඉඳලා. එතකොට ඒගොල්ලෝ ගන්න ප්‍රමාණය අඩු වුණොත් එහෙම අපේ එක්ස්පෝර්ට් එක අඩු වෙනවා. ඒක එකක්. අනිත් එක තමයි දැන් හරි ඩොලර් 100 අද 100කට ගන්න එක 144ට හරි අපි මේ මාකට් එකට දැම්මයි කියමුකෝ. වෙන රටකට අපිට අපේ කම්පියුටර් එකේ නෙට් ඇවිල්ලා ඔක ඩොලර් 120 විතර ගන්න දාන්න පුළුවන් වුණොත් මේ මාකට් එකට අපිට තියෙන chance එක තවත් අඩු වෙනවා. ඒක තමයි ඒක එක පැත්තක්. අනිත් ඉතින් එතකොට ඒක එක පැත්තක් අනිත් පැත්තෙන් සමහර වෙලාවට අපිට දැන් කියන්නේ මේකේ ඩයිනමික්ස් ඔක්කොම හරියටම හිතා ගන්න අමාරුයි තාම. සමහර පැති වලින් සමහර අනාවැකි කියවෙනවා නෑ ඒක අපිට වාසියක් වෙන්නත් පුළුවන් කියලා. වාසියක් වෙන්න පුළුවන් කියන්නේ මේ අපිට විතරක් නෙමෙයි මේක ගහලා තියෙන්නේ. දැන් බංග්ලාදේශයටත් ගහලා තියෙනවා, ඉන්දියාවටත් ගහලා තියෙනවා, වියට්නාමෙට. ඒ කියන්නේ අපි ඔය රෙදි සම්බන්ධයෙන් ගත්තොත් බංග්ලාදේශ, වියට්නාම, ඉතියෝපියාව මම දැක්කේ නෑ කොහොමද ගණන් කියලා. ඒතර ඒගොල්ලන්ටත් ගහලා තියෙනවා. එතකොට දැන් බංග්ලාදේශයට ඇවරේජ් විදියට දැන් මොකද රටක් විදියට ගහලා තිබ්බ එකක් නෙමෙයි. ඇවරේජ් විදියට බංග්ලාදේශයෙන් එනේවට 2.5ක වගේ තීරු බද්දක් තමයි තිබිලා තියෙන්නේ. ඒකත් දැන් 130 ගානට ගිහින් තියෙනවා. දැන් අපේ ඇවරේජ් එක බලපුවම 112ක වගේ එකක් තමයි තිබිලා තියෙන්නේ අපිට මීට කලින් ගහලා තිබ්බ බද්ද. ඒක 44ට ගිහින් තියෙනවා. ඒතකොට සාමාන්‍ය 350ක විතර වැඩිවීම තමයි අපිට තියෙන්නේ. 350ක විතර තීරු බද්ද වැඩි වෙලා තියෙනවා. හැබැයි බංග්ලාදේශේ ගත්තොත් එහෙම තීරු බද්ද 1000 ගානකින් වැඩි වෙලා තියෙනවා. 1000 ගානකින් වැඩි වෙලා තියෙනවා. එතකොට ඒගොල්ලොන්ට දැන් මර බද්ද විදියට 144ට වඩා 136 අඩු වුණාට ඒගොල්ලෝ කලින් හිටපු තැනත් එක්ක බලද්දී මේ අපිට පොඩි වාසි දායක කැලලකුත් තියෙනවා. ඊළඟ එන එක තමයි දැන් අපි හිතමුකෝ මේක ටිකක් පැති ගානක් තියෙයි. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු ඉන්වෙස්ටර් කෙනෙක් කියලා. අපි හිතමු යුරෝපියන් හරි කොහේ හරි ඉන්වෙස්ටර් කෙනෙක් එනවා තෝරන්න හදනවා මේ යාගේ ෆැක්ටරි එකක් දාන්න කියමුකෝ. එතකොට දැන් හැබැයි දැන් ගත්තත් ලංකාවට වඩා බංග්ලාදේශ වාසි. එහෙම පිටින් එන කෙනෙක්ට අලුත් ඉන්වෙස්ට්මන්ට් එකකට අරක වාසිය මොකද තාම 30 ගානයි තියෙන්නේ. ලංකාවට 44ක් තියෙනවා. ඉතින් මං හිතන්නේ කියන්නේ එක පැත්තකින් මම දැක්ක සමහරු යෝජනා කරලා තියෙනවා නිකන් වාහන වලට ගෙන්නන්න. කියන්නේ අපිට ලොකු එක්සස් එකක් නෑනේ. අපි හරි මොකක් හරි ඩීල් එකකට යන්න හරි අපි මෙහෙම කරන්නම් ඔපේ ඩොලර් ටික ඔයාලගේ ඉන්නම් කියන උදාහරණයක් විදිහට මුතන තියෙනවා ට්‍රේඩ් ඩෙෆිසිට් එක ඩොලර් බිලියන් 2.5කට වඩා. ලංකාවේ මං හිතන්නේ අපනයන තියෙන ඇමරිකාවට ඩොලර් බිලියන් 3.1ක් විතර. ආනයන කරන්නේ 300ක් 300 බිලියන් 2.5ක් විතර ඇමරිකාවට දෙන්න අපිට ක්‍රමයක් නැහැ. එතකොට දැන් අපි කියන්නේ අපි එච්චර ලොකු එක්ස්පෝර්ට් විදියට කරන්නේ තෙල් සහ වාහන මං හිතන්නේ. ඔව්. ඔය දෙක තමයි ඉම්පෝර්ට් විදියට කරන්නේ. ඉම්පෝර්ට් විදියට. එතකොට වාහන වලට වෙන් කරපු මම හිතන්නේ ඩොලර් බිලියන් එක විතර ගාණක් තියෙනවා. මම හිතන්නේ ඒකේ මිලියන් 200ක විතර ප්‍රමාණයක් දාලා තිබුණා කලින්. තව මිලියන් 800ක් විතර තියෙනවා. ඒක හරවන්න පුළුවන් වේද කියන එක ඒක ඔප්ෂන් නැහැ. හැබැයි ඒකිනුත් මේක එහෙනම් ඇමරිකාවේ බ්‍රෑන්ඩ් විතරක් ගන්න ඒක ඇතොට ඉන්දියාවේ දැන් ලංකාවේ සාමාන්‍ය තියෙන ජපන් වාහන සහ ඉන්දියන් වාහන ඊට අමතරව කොරියන් කියන්නේ මීට කලින් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් මිනිස්සු වෙලාම හිතන විජිත හේරත් ඇමතිවරයා කිව්වේ අපි සති දෙකක විතර කාලෙකින් උත්තර දෙන්න මම හිතන්නේ එහෙම සති දෙකක් ගන්න පුළුවන් වෙලාවක නෙමෙයි තියෙන්නේ මොකක් හරි ඉමීඩියට් විසඳුමක්. මම කියන්නේ සමහර වෙලාවට ඇසෙස්මන්ට් එකකින් පස්සේ වෙන්න පුළුවන් නෑ මේක ප්‍රශ්නයක් නෑ අපිට ඔරොත්තු දෙන්න පුළුවන් කියන එකකට එන්න පුළුවන්. හැබැයි මම දැක්ක අද කමිටුවක් පත් කරලා තියෙනවා මේ මහ බැංකුව අධිපතිතුමා ඒ දාලා ජනාධිපති කමිටුවක් පත් කරලා තියෙනවා මේ ගැන උපදෙස් දෙන්න කියලා. කියන්නේ මොකක් හරි දෙන්නේ මොන උපදෙස් දුන්නත් ඉතින් අරගොල්ලෝ කියන්නේ ඒ කියන්නේ මොකක් හරි විශේෂයෙන් ඒ කියන්නේ ඕක ඇතුලේ තියෙන රැකියා ප්‍රමාණයක් මේ කර්මාන්ත වලින් ඇමරිකාවට විශේෂයෙන්ම ඇඟලුම් කර්මාන්තේ ඇඟලුම් කර්මාන්තය තමයි එතන 75ක් අපේ එක්ස්පෝර්ට් වලින් ඇමරිකාවට කරන එක්ස්පෝර්ට් වලින් 75ක් විතර ඇඟලුම් කර්මාන්තය තියෙනවා. එතකොට ඒකේ තියෙන ඒක ආශ්‍රිතව ඉන්න මිනිස්සුන්ගේ රස්සාවල් වගේ දේවල් වල බරපතල අවදානමක් තියෙනවා. කියන්නේ සමහර විට ඒක එහෙම නොවෙන්න පුළුවන්. හැබැයි මේක මේ වෙලාවේ මේ රිස්ක් ඇසස්මන්ට් එකක් විදිහට ගන්න ඕනේ මේක අවදානමක් කියන එකෙන් තමයි. මොකද ඒවා අන්ඩු කරන්න අමාරුයි යම් කිසි තැනකට ගියාට පස්සේ මේ කියන්නේ මේ වෙද්දිත් මං හිතන්නේ මොකද මේක අර එකපාරට ආව නෙමෙයි. දැන් අර මියන්මාර් වල ආපු මේ භූමිකම්පාව වගේ නොදැනාපු එකක් නෙමෙයි මාස ගානක ඉඳලා කියපු එකක්. මං හිතන්නේ මේ වෙද්දිත් යම් කිසි ආකාරයකින් සූදානමක් තිබුණා නම් තමයි හොඳ. අපි දැක්ක සමහරලාට හර්ෂඩි සිල්වා වගේ අය ඉන්ටර්විව් වල කතා කරනවා සහ ගොඩක් මං හිතන්නේ රොහාන් සමරජේ මේ මාස 2-3ක ඉඳලා කියන්න ගත්තා. ඒ ලෑස්තිය මොන වගේද කියලා ආණ්ඩුව පැත්තෙන් එහෙම පේන්න තිබුණේ නැහැ. පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරාමත් කිව්වේ සති දෙකකින් කියන්නම් කියන එක. හැබැයි දැන් මං හිතන්නේ පරක්කු කරන්න හේතුවක් නැහැ. ඔව් දැන් මොකද අපි අපේ අපනයන ගොඩක්ම කරන්නේ ඇමරිකාවට. ඒ කියන්නේ එකට ඉන්නේ ඒගොල්ලෝ යුරෝප් වලටත් වැඩි. යුරෝපයේ ඔක්කොම රටවල් ගත්තත් ඊට වැඩි අපි ඇමරිකාවට එක්ස්පෝර්ට් කරනවා. මං මට මතක විදියට දැන් එහෙම ඒක ඉන්නේ ඇමරිකාවනේ. එතකොට
එහෙම තියද්දි අපේ රෙදි මේ ඇඟලුම් ශේෂ්ත්‍රයේ ගොඩක් ජොබ් රැඳිලා තින්නේ එතන නම් මේක ටිකක් බරට වැඩේ කරන්න එපයි. සහ ඒක අනිත් පැත්ත එක තමයි යුරෝපෙත් එක්ක එන එක තමයි මම හිතන්නේ යුරෝපෙන් අපිට තියෙන GSP කියලා සහනයක් තියෙනවා. ඒකත් මම හිතන්නේ රිවිව් එකක් තියෙනවා මේ අවුරුද්ද මැද. හැබැයි ඒකත් එක්කත් තියෙන එකක් තියෙනවා දැන් ඔය බ්‍රිතාන්‍යයෙන් ආපු දේශපාලන කාරණා පහුගිය කාලේ ඔය චාවෙන්ද්‍ර සිල්වා වගේ අයට ආපුවත් එක්ක GSP එකටත් මොන විදිය බලපෑමක් තියෙද කියලා කියන්නේ ඔය දෙකම එකපාර මම හිතන්නේ හැන්ඩල් කරන්න පුළුවන් වෙයි කියලා ලංකාවට. එතකොට මම හිතන්නේ මේ විදේශ අමාත්‍යාංශය සහ ඒ අදාළ ඩිප්ලොමැට්ලා ඒ අදාළ වගකීම් තියෙන අය මම හිතන්නේ ටිකක් ඔව් දැන් අර විහිතේ රත්තර කලින් කිව්ව කලින් ඔය මේ මම දැක්ක වීඩියෝ ෂෙයා වෙලා තියෙනවා. ඒ විදිහට නැතුව නිකන් මේක ප්‍රොෆෙෂනල් විදිහට මේක හැන්ඩල් කරලා ගොඩ දා ගන්න වෙනව නැත්තම් ඒ කියන්නේ ලොකු අමාරුවක වැටෙනවනේ. ඔය අපිට මතකයි මංගල සමරුවේ එහෙම ඔය මේ ලංකාවට එරි පරීක්ෂණයක් තියෙනවා කිව්වහම ඕක කතා කරලා නිකන් කොහොම හරි කරලා ඒක විදේශීය පරීක්ෂණ එපා දේශීයට ඒක පොඩි අර කන්සෙප්චුවල් ප්‍රශ්නකුත් තියෙනවා. ඒ කියන්නේ මේ ආණ්ඩුව දිගින් දිගටම කිව්වේ මෙහෙම පුද්ගලික දේවල් නෙමෙයි මේ රාජතාන්ත්‍රික දේවල් කියන්නේ ඒවා සිස්ටමැටිකලි වෙන්න පුළුවන් කියලා. අපි මංගල සමරවීරේ එහෙම වැඩ කරපු විදිහට මංගල දිගටම කිව්වේ මං හිතන්නේ සමන්තා පවල් එක්ක එහෙම තියාගත්තේ පුද්ගලික මිත්‍රත්වයේ සම්බන්ධයක්. එතකොට සාමාන්‍යයෙන් ලෝකේ දේශපාලනේ වැඩ කරන්නේ බෝයිස් ක්ලබ් එකක් විදිහට. කියන්නේ බෝයිස් ක්ලබ් එකක් කියලා කියන්නේ හිතවත්කම් මත යන දෙයක් කියලා. ඉතින් පැහැදිලිවම මේ ආණ්ඩුවේ මලිමා ආණ්ඩුව දිගින් දිගටම කියන ඔවුන් යලි කියමින් ඉන්නේ ඒක නෙමේ ක්‍රමය. යම් කිසි නිශ්චිත රාමුවකින් වැඩ කරන්න පුළුවන් කියලා මම දන්නේ ඒක එහෙම කරන්න පුළුවන් කියලා ලෝකෙට ඔප්පු කරනවා නම් ඒක හොඳයි. එහෙම නැත්නම් සමහරලාට ඒක නෙමේ ක්‍රමය පුද්ගලික හිතවත්කම් මත වඩා පහසුවෙන් කරගන්න පුළුවන් කියන එක තේරුම් ගන්න දවසක් එන්න පුළුවන්. මම දන්නේ කොයි එකද වෙන්නේ කියලා. හැබැයි මෙතෙක් ඇත්තටම ලංකාවේ සහ ලෝකෙත් වැඩිපුර වෙන්නේ අපි දන්න තරමින් අර බෝයිස් ක්ලබ් එකේ විදිය තමයි. කියන්නේ පුද්ගලික හිතවත්කම් මත වෙන එක තමයි. මේ වගේ එකක දෙන මම හිතන්නේ පුද්ගලික හිතවත්කම් තිබ්බයි කියලා. මොකද ඩොනල්ඩ් ට්‍රම්ප්ට ගිහිල්ලා එහෙම මොකද කියන්නේ ලංකාවට විතරක් දාපු ගන්නේ මේ පුද්ගලික හිතවත්කම් මත කරන්න පුළුවන් නම් තවත් අය එහෙම කරනවා. හැබැයි මොකක් හරි අප්‍රෝච් එකක් ගන්න වෙයි. ඒ කියන්නේ එකම වාසිය වෙන්නේ අර අපිට ඇසස්මන්ට් එකකට යන්න පුළුවන් නම් නෑ අපේ කම්පියුටර්ස්ලට වෙලා තියෙන හානිය වැඩි. ඒක නිසා අපිට තවදුරටත් කම්පිට් කරන්න පුළුවන්. කියන්නේ මේකේ ඉෆෙක්ට් එක එහෙම කියන්නත් බෑ. හැබැයි අර දැන් ඔයා කිව්වේ බංග්ලාදේශයේ 1000 ගානක වැඩිවීමක් කියලා. හැබැයි 1000 ගානක වැඩිවීම විතරක් නෙමෙයි එන්නේ ඊළඟට එනකොට දැන් තියෙන තැන නවතිලා තියෙන තැන පිට කෙනෙක්ට ඉන්වෙස්ටර් කෙනෙක්ට එහෙම මොකද අපි දැඩි දරිද්‍රතාවයක ඉන්න ඉන්වෙස්ටර්ස්ලට දැන් උදාහරණයක් විදිහට දැන් ජනාධිපතිතුමා කිව්වේ ඩොලර් බිලියන් 41ක් කියන්නේ මොකක්ද පොඩි සොච්චම් ගානන්නේ කියලා කිව්වේ අර ඉන්වෙස්ටර්ස්ලා ගෙන්න ගැනීමේ හැකියාව දෙකින් ඩොලර් බිලියන් 41ක විතර 41ක ණය ගෙවන්න ඕන තරම් ඉන්වෙස්ටර්ස්ලා ගෙන්න ගන්න පුළුවන් කියන එක මත. හැබැයි තාම ඇවිල්ලා තියෙන ඩොලර් මිලියන් ගානක මිලියන් 100 ගානක විතරක් ඒ කියන්නේ ඒ අවස්ථාවේ හැටියට ගොඩක් අඩු ඉන්වෙස්ටර්ස්ලා ප්‍රමාණයක් ආවේ. අපි දැක්ක අර භූමික මහත්තයත් එක්කම ඇවිල්ලා තිබුණා ඩොලර් මිලියන් 5ක සම්පූර්ණවත්කමක් තියෙන. ඒක මොකක් වුණාද කියලා එහෙම නැහැ නේ. අපි බලලා යන්නේ ඉතින් මේ මොනවාද දිලිත් එහෙම හම්බ වෙලා යන්න දී එහෙම ඉන්වෙස්ට්මන්ට් එක මොකක්ද කියලා මම දන්නේ. එහෙම ලොකු ඩොලර් මිලියන් 5ක් ඔය යා මං හිතන්නේ ඉන්වෙස්ට් කරන්නත් නෙමෙයි ඉන්වෙස්ට් කරන්න නෙමෙයි ඉන්වෙස්ටර්ස්ලාට මේ ලංකාව ගැන කියන්න වගේ එකක් තමයි කරන්න. ඒක අපි උපකල්පනය කරේ මේක කියලා නේ. ඒක ආණ්ඩුව පැත්තේ මොකක්ද මේක එහෙම එකක් කිව්වේ නෑ. පැත්තෙනුත් එහෙම එකක් ආවේ නෑ. කොහොම වුණත් වැඩේ බරපතලකමක් තියෙනවා. ඒක අපි කියන්න ඕනේ නෑ මුතුවෙන්. විශේෂයෙන්ම ඉතින් බලාගෙන ඉමු නේද? බලාගෙන ඉමු මේ අර මාතෘකාවට යන්න ඕනේ ඊයේ නේද හොඳ පෙරේද SM රංජිත් නේ. SM රංජිත්ගේ මේ ඒක මරු නඩු තීන්දුව කාලය ඇදුනා. ඒ කියන්නේ 2000 අවුරුදු 10ක් විතර ඇදලා තමයි නඩු තීන්දුව හම්බෙන්නේ. සිද්ධියෙන් අවුරුදු 10ක්. හැබැයි නඩුව දාලා තිබ්බේ 2021 සිද්ධියෙන් අවුරුදු 13ක්. ඒ කියන්නේ 2012 වෙච්ච සිද්ධියක් තමයි යෝග. 2012 වෙච්ච ඩීසල්. ඒ කියන්නේ ඩීසල් නිකන් ඩීසල් ලීටර් එකක් දෙකක් නෙමෙයි. ලක්ෂ 26ක් සහ ලක්ෂ 53ක ඩීසල්. එතකොට ඔක්කොම ලක්ෂ 80ක ඩීසල්. ලක්ෂ 80ක මේ ඩීසල් වංචාවක් ක්‍රියාපටිපටියෙන් බැහැරව. කියන්නේ ওই සාමාන්‍යයෙන් ක්‍රියාපටිපාටියෙන් බැහැරව කියන්නේ ඉතින් මේගොල්ලොන්ගේ හිතුමනාපෙට මේ මිනිස්සුන්ට උච්චර ඩීසල් මොකක් හරි ට්‍රාන්ස්පෝර්ට් කම්පැනියක්වත් තියනවද එහෙම දන්නේ නැහැ. මේ දිලිත් ජයවර්ධන කියලා තිබ්බ මොකක් හරි වෙන කතාවක්. මේ නියං කාලයක ඩීසල් මේ ඒ බයිලානේ මොකද අවුරුදු 10ක් විතර මේ නඩුව හැදිලා ඒගොල්ලොන්ගේ ආණ්ඩුවත් පහු කරගෙන මේක ඇවිල්ලා තිනවා කියන්නේ මේක ඉතින් සාධාරණ නඩුවක් ගිහින් තීන්දුවක් හම්බෙලා වගේ එකක් නෙපෙන්නේ තියෙන්නේ. කොහොම හරි මේ ඒකේ තියෙන අර මට අහුවෙච්ච කැලල තමයි දැන් SM රංජිත් මහමැති කරන්නේ 2012 2015. ඊට පස්සේ ඔය මේ පේසල ජයරත්නව දානවා මේ සිරිසේන ජනාධිපති වුණාට පස්සේ. එතකොට එයාගේ බලය ඉවරයි. ඊට පස්සේ තමයි ඔය යහපාලන කාලේ තමයි ඔකේ කේස් එක ඇදින්නේ.
කේස් එක ඇදිලා දිගටම විමර්ශනය වෙලා විමර්ශනය අවසන් වෙලා කොහොම හරි නඩු පවරන්න තීරණය කරන 2021. 2021 ජනාධිපති ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ. එතකොට ගෝඨාභය රාජපක්ෂගේ පක්ෂයේ පොහොට්ටුවේ ප්‍රබල කට්ටිය තමයි මේගොල්ලෝ. අනුරාධපුරේ ප්‍රබල කට්ටිය SM චන්ද්‍රසේන කියන්නේ අනුරාධපුරේ එයාගේ ප්‍රබලයා. එතකොට SM චන්ද්‍රසේනගේ වයිෆ් තමයි මේ SM රංජිත්ගේ පෞද්ගලික ලේකම්. දෙන්නටම තමයි අවුරුදු 16 හම්බෙන්නේ. කොහොම හරි ඒත් නඩුව යනවා දිගටම. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහගේ කාලෙත් මේගොල්ලෝ ඒත් පොහොට්ටු පක්ෂයේ ඉන්නවා ඒත් නඩුව යනවා. ගිහින් මේ කාලයට ඇවිල්ලා මේ තීන්දුව දෙනවා. තීන්දුව දෙන්නේ මේ පටමැදි විනිසුරුතුමා. ඒ විනිසුරුතුමාගේ මේ නඩු තීන්දුවේ තියෙනවා SM රංජිත්ගේ නීතිඥයා අහනවා මේක දැන් මේකට සහයෝගය දක්වලා තියෙනවා. මේක දීර්ඝ නඩු විභාගයක්. මේකට සහයෝගය දක්වලා තියෙන හින්දා මේ දැන් වැරදි කියලා ඔක්කොම ඕකේ. මේ අපි නිවැරදි කරු එහෙම කියන්නේ නැහැ. මේකට මේ සහන දඬුවම මොකක් හරි සහනයක් දෙන්න කියලා දඬුවමකට. ඊට පස්සේ පටමැදි නීතිඥතුමා කියන මේ විනිසුරුතුමා කියනවා මේක මේ සාමාන්‍ය එකක් නෙමෙයි. මේ දූෂණ අනම්මනම් හේතු වුණා රටේ මිනිසුන්ට මේ රට අස්ථාවර වෙන්න රට බංකොලොත් වෙන්න. සහ අනුරාධපුර කියන්නේ දුෂ්කර පැත්ත. ඒකේ මහජන ඡන්දයෙන් පත් වෙලාපු මිනිස්සයාට මීට වැඩි වගකීමක් තියෙන්න ඕනේ. තියෙන්න ඕනේ කියලා තමයි මේකට සහන නෙමෙයි දෙන්න පුළුවන් උපරිම දඬුවම තමයි ඔය අවුරුදු 16. දැන් අභියාචන අධිකරණයට ගිහින් තියෙනවා. මොකක් වෙයිද දන්නේ නැහැ. කොහමද දෙන්න පුළුවන් උපරිම දඬුවම තමයි ඔය දීලා තියෙන්නේ. බරපතල වැඩ සහිත අවුරුදු 16ක සිර දඬුවමක් දීලා තියෙනවා. තව දඩයක් තියෙනවා ලක්ෂ 2 ගානේ ගෙවන්නේ. ඒක ගෙවුවේ නැත්නම් තවත් අවුරුදු 2ක මේ සිර දඬුවමක් තියෙනවා. එහෙම වෙන එක හොඳයි. මොකද ආණ්ඩුව මාරු වුණත් අපි හොරකමක් කරලා අවුරුදු 10ක් ගියාට පස්සෙත් අපිට හම්බෙන්න පුළුවන් කියන ප්‍රශ්නයක් තියෙනවා. ඒ කාලය අඩු කරගන්න මම හිතනවා ලියලා තිබුණා. මම දැක්කා මේ කවුද අධිකරණ ඇමතිතුමා හර්ෂණ නානායක්කර මහත්තයා කියනවා. ඒ කියන්නේ විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිවල සිටියේදී කිව්වා නඩු මිලියනයක් තියෙනවා කියලා. දැන් ඒ ඉලක්කම තා පොඩ්ඩක් වැඩි වෙලා තමයි අලුත් අධිකරණ ඇමතිතුමා කියන්නේ නඩු ලක්ෂ 11ක් තියෙනවා කියලා. එතකොට නඩු ලක්ෂ 11ක් එහෙම මේ පෙළ ගහලා දී සමහර ගොඩක් ඒවා කල්යමින් තියලා ඉතින් මම හිතන්නේ අපේ රටේ බරපතලම ප්‍රශ්නයක් ඕක කියන ගොඩාක් වෙලාවට ඕක විසඳ ගන්න පුළුවන් නම් තව බොහෝ දේවල් වලට ඒ කියන්නේ මිනිස්සුන්ට මම කියන අධිකරණ ක්‍රියාවලිය ගැටලුවක් නෙමෙයි තියෙන්නේ. හැබැයි ඒ කියන්නේ අධිකරණය කියන එක පිළිබඳ තියෙන විශ්වාසය හරි මොකක් හරි නෙමෙයි ගොඩ ගැහිලා මන් දන්නේ සම්පත් සීමිතකම වෙන්න පුළුවන් ක්‍රියාමාර්ගවල ප්‍රශ්න වෙන්න පුළුවන් මොකක් හරි ක්‍රමයක් මේකට ගන්නවා නම් සෑහෙන දේවල් විසඳ ගන්න පුළුවන්. ඔව් ඒ කියන්නේ සෑහෙන දේවල් කියන්නේ දැන් පාතාලේ වුණත් විසඳෙන්න පුළුවන් සෑහෙන්න. මොකද මේ උසාවි ගිහින් අවුරුදු 10ක් 15ක් ඇදෙනකොට මම දැක්ක මේ කවුද දෙමටගොඩ චමින්දට නිදොස් කර නිදහස් වෙනවා 2005 කේස් එකකට. ඒ කියන්නේ අවුරුදු 20ක් ගිහින් ඒ නඩුව කීප දෙනෙක්ට මරණ දඬුවම හම්බ වෙනවා. ඒ කියන්නේ අවුරුදු 20ක් විතර. දැන් කාගේ හරි අම්මා හරි තාත්තා හරි මරුණාට පස්සේ ඥාතියෙක් සමීප ඥාතියෙක් මරුණාට පස්සේ නීතිය ක්‍රියාත්මක වෙන්න අවුරුදු 20ක් විතර යනවා කියලා තමයි මේ මිනිහා ආයුධ අතර ගන්න. ගොඩක් එහෙම නෙවෙන්නේ දැන් ඔය ලංකාවේ දෙපැත්ත මරා ගන්න ඒවල ගොඩාක් වෙලා තියෙන ඔහොම. කියන්නේ නීතිය ක්‍රියාත්මක විශ්වාසය අඩු වෙනවා. කියන්නේ නීතියෙන් සමාජලට හරි නීතිය පිළිබඳ තියෙන විශ්වාසය නෙමෙයි කවදා හරි වෙන්න පුළුවන්. හැබැයි අවුරුදු 20 බලන් ඉන්නවට වඩා අපි මේක නීතිය අතර ගන්න එක හොඳයි කියලා එකක් මිනිසුන්ට හිතෙන්න පුළුවන්. හිතන වෙලාවල් තියෙනවා. ඇත්තට මේ ගොඩාක් අවස්ථාවල අපි කලින් කතා කරලා දිනවා. කියන්නේ මේ සමහර නීතිය ක්‍රියාත්මක කරන සමහර පොලිස් නිලධාරීන් කියපු දේවල් තියෙනවා මේක ගොඩින් බේරගන්න. මොකද උසාවි ගියොත් එහෙම ඔයාලටමයි කරදරේ මේ කවදා ඉවරෙයිද දන්නේ නැහැ කියලා. කියන්නේ සමහර නීතිය ක්‍රියාත්මක කරන පොලිසියෙන් පවා එහෙම කියපු අවස්ථාවල් තියෙනවා. ඒක මං හිතන්නේ ඒක වැරදිනේ. කියන්නේ පුළුවන් තරම් මං හිතන්නේ සමහර වෙලාවට ඔයා බැලුවොත් එහෙම අර මේ ෆිල්ම් එකක් තියෙනවා මේ අම්මයි පුතයි කියන්නේ මට ඒක හරියට මතක නැහැ. කියන්නේ ස්පෙෂල් ඇබිලිටි එකක් තියෙන දරුවෙක් ඉන්නවා. ඒ කියන්නේ ඇමරිකන් ෆිල්ම් එකක් එක ආච්චි ඒ දරුවගේ අම්මා මැරෙනවා. ආච්චි අම්මගේ මල්ලි කියන්නේ ඒ දෙන්න අම්මයි පුතයිනේ දරුවගේ අය තියෙන නඩු කියනවා. කියන්නේ ඒ ෆිල්ම් එකක් වුණාට ඒක ෆිල්ම් තනිකර ෆික්ෂන් එකක් තමයි. හැබැයි ඒ කියන්නේ එහෙම තත්යකට යන්න පුළුවන්. ඒගොල්ලෝ දැන් ඒකෙදි පෙන්නනවා උසාවියෙන් කියනවා මේ ඔයගොල්ලන්ට මේක උසාවියට එන්න නැතුව දැන් කතා කරලා බේරගන්න බැරිද කියලා. හැබැයි එහෙම නෙමෙයි කියලා යන දේ. ලංකාවේ ඔහොම මේකට ගියොත් එහෙම අර ළමයා කසාද බඳින කාලේ වෙනකම නඩුව යන්න වෙනවනේ. එහෙම නඩු. එතකොට මේ නඩුවට යන්නේ නැහැ ලංකාවේ. ඒකනේ සිස්ටම් එක හදාගෙන අපිට තියෙන සම්පත් වල අනුව ওই ප්‍රශ්න මම හිතන්නේ ආශානායකරමතුමා කියන එක කියන්නේ එහෙම අවශ්‍ය වුණත් යන්න සම්පත් නැහැ කියන එක. ඉතින් ඒක සම්බන්ධයෙන් ඒවත් කොහොමද කරගන්නේ කියන එක
විග්‍රහ කරගන්න විග්‍රහ කරගන්න වෙනවා. මේ ආණ්ඩුවලට චෝදනා කරලා වැඩක් නැහැ කාලයක් තිස්සේ ගොඩ ගහිච්ච ප්‍රශ්න. හැබැයි ඉතින් කොහෙන් හරි කෙලවරකින් ඒවට විසඳුම් හොයන්න පටන් ගන්න ඕනේ. හොයාගන්න පටන් ගන්න ඕන කොහොම හරි මේ කල් ගිහින් හරි මේ විදිහේ තීන්දුව එන එක හොඳයි. මම කියන්නේ අර අපි ඉන්දියාව පැත්තට ගියොත් එහෙම ඉන්දියාවේ අධිකරණයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන්න මාර තීන්දුව ගොඩක් තිබ්බනේ පහුගිය කාලේ. ඒ තීන්දුවත් එක්ක මේ රට සෑහෙන දැන් මේ අර නඩු තීන්දුව ඇහුවට පස්සේ තමයි තේරෙන්නේ නිකන් මට දෙන්න පුළුවන්. ඒ කියන්නේ විනිසුරු කියන්නේ තියෙනවනේ තීන්දුව දෙන්න පුළුවන් සහනයක් දෙන්න පුළුවන්. හැබැයි ඔයා මේ නිකන් මිනිස්සෙක් නෙමෙයි. ජනතාව ඔයාව විශ්වාස කරලා ඔයාව අනුරාධපුර මේ උතුරු මැද පළාතේ මහ ඇමති කරලා තියෙනවා. එතකොට ඔයා මේ සාමාන්‍ය මිනිහෙක් නෙමෙයි. ඔයාට ඊට වැඩි ලොකු වගකීමක් තියෙනවා. ඒක නිකන් අර තව නඩුවකට ආදර්ශයක් වෙන්න දුන්නොත් අධිකරණයේ විශ්වසනීය බව පිළිබඳව මම හිතන්නේ ලංකාවෙත් එහෙම ප්‍රශ්නයක් නෑ. ලංකාවෙත් අධිකරණයේ විශ්වසනීය බව පිළිබඳව මම හිතන්නේ ඔය ඉන්දියාවේ මට්ටම ඉන්දියාවේ සමහර රැඩිකල් තීරණ සහ එහෙම උන් ඉන්න ආර්ථික දේශපාලනික මට්ටමත් එක්ක එහෙම අපිට පෙවුනට සහ උන්ගේ මේ ස්කේල් එකත් එක්ක එහෙම පෙවුනට ලංකාවෙත් අධිකරණයේ විශ්වසනීයත්වය පිළිබඳව එහෙම ප්‍රශ්නයක් නෑ මම හිතන්නේ. මොකද විශේෂයෙන්ම ඕක තේරිච්ච හොඳ වෙලාවක් තමයි ඔය ගෝඨාභය රාජපක්ෂගේ සහ අරගල සමයේ තිබිච්ච යම්කිසි තේවලවලදී දැන් නීතිඥ සංගමේ මැදිහත් වීම වලින් අධිකරණය හරහා යුක්තිය පසින්දල ගන්න පුළුවන් වීම. කියන්නේ ඊ තැන්වලදී කවදාවත් ඒ කියන්නේ දැවැන්ත බලයක් සහිතව හිටපු ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවට අධිකරණය හරහා ඒ අදාළ වැරදි විනිශ්චයන් වලට තල්ලු කරගන්න බැරි වුණා. අධිකරණය ඊටාම ස්වාධීනව වඩා වැදගත් තීන්දුව වලට යමින් තිබුණා. උදාහරණයක් විදිහට පහුගිය කාලේ අපි නිකන් අධිකරණයේ මැදිහත් වෙච්ච දේශබන්දුගේ පොලිස්පතිකම ගැලවුවා. සහ මට මතකුණේ නටාෂාගේ මේක පොලිසියෙන් සහ ඒ අදාළ අය වුණාට අධිකරණයේ තීන්දුව තාම ඒ කියන්නේ පිළිගත හැකි පදනමක් සහිත එකක් නේ. පහුගිය කාලෙම එහෙම මට මතක නෑ මේ අධිකරණය විසින් මේ ඇයි මේක මෙහෙම කරේ කියන මට්ටමක එකක් මතක නෑ. ප්‍රශ්නේ තියෙන විතර නෙමෙයි. අධිකරණයට තියෙන සම්පත් අධිකරණයට සහ නීතිපති දෙපාර්තමේන්තුව වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට තියෙන සම්පත් මත අර ගත වෙන කාලය වගේ දේවල් වල තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ. අපි මේ ඊළඟ මාතෘකාවට යන්න කලින් මේ මම දැක්කා මේ බලු ප්‍රශ්නයක් තියෙනවා ලංකාවේ. ඒ කියන්නේ අපි වීදි බල්ලෝ ගැන ඇති තරම් කතා කරලා ඇති වීදි බල්ලෝ ප්‍රශ්නේ කොච්චරක් උඩු දුවලාද කියලා. මේ ඒ ප්‍රශ්නේ ඒකෙම කෑල්ලක් විදිහට මේ දැන් හෙට අනිද්දා මේ මෝදි මේ අගමැතිතුමා එන හින්දා නිදහස් චතුරස්‍රයේ හරියේ කොහොමයි මාත් මේ අදත් දැක්කේ නැහැ කිසි බල්ලෙක් ඉන්න ඔය හරිය ගියා. බල්ලෝ නැහැ. මේ කුරුඳුවත්තේ බල්ලෝ නැහැ. මේ කියන්නේ දැන් ගිහින් ඕන කෙනෙක්ට බලන්න පුළුවන් කුරුඳුවත්තේ බල්ලෝ නැහැ. ඊට පස්සේ සුනක විදි සුනක උන් වෙනියුම් පෙනී ඉන්න සංවිධාන තියෙනවා. ඒගොල්ලෝ මම දැක්කා මේ ඉන්දියන් මහා කොමසාරිස් කාර්යාලය ළඟ උද්ඝෝෂණයකුත් කරනවා මේ එහෙම කරන්න එපා කියලා. මොකද ඉන්දියාවේ බල්ලෝ මෙච්චරක් ඉන්නවා. මෝදි කියන්නේ මේ බල්ලෝ නොදකපු කෙනෙක් නෙමෙයි. එයා බල්ලොන්ට ආදරේ කෙනෙක්. එහෙම එකක් තියෙනවා. ඊට පස්සේ සමහර අය කියලා තිබ්බා මෝදිව දැන් මේ කුරුදුවත්තට මේ නිදහස් චතුරස්‍රයට නෙමෙයි අපේ ගමටත් එක්කන් එන්න, හන්තානටත් එක්කන් එන්න, මේ ගම්පහටත් එක්කන් එන්න. ඒ කියන්නේ මේ රට වටේම මෝදිව යවන්නේ කියලා. මම හිතන්නේ ඔයාද කොහෙද මට ඒක කිව්වේ මේ කියන්නේ මෝදි වන්න ඕනේ නැහැ. අර මම හිතන්නේ 120 පාරේ හයිලෙවල් පාරේ අතර පොඩි වෙනසක් තියෙනවනේ මේ දැන් ඔය 120 පාරේ බල්ලෝ අඩුයි. 120 පාරේ බල්ලෝ අඩුයි. මේ මම ඒක පොඩි සත්‍යසත්තාවේ හරියට කියන්න බෑ. හැබැයි අපි දන්න තරමේ 120 පාර හදලා තියෙන්නේ මේ කොරියන් වලින් හදලා තියෙන්නේ. මේ කියන්නේ සමාගමෙන් තමයි මේ 120 පාර හැදුවේ. 138 පාර ඉතින් ඊට කලින් හදලා තිබ්බ එකක්. කොහමරි 120 පාර හැදුවට පස්සේ මේ ඔය පිළියන්දල කැස් බෑව හොරණට යනකම් හැදුවා. හොරණට යනකම් බල්ලෝ අඩුයි. ඒක හේතු හින්දා බල්ලෝ නැති වෙනවා දැන්. කොහෙට ගෙනිච්චද බරපතල ප්‍රශ්නයක් වීදි බල්ලෝ ගැන ලංකාවේ දරවන්තම ප්‍රශ්නයක්. ඒ කියන්නේ අවුරුද්දකට රුපියල් මිලියන 400ක් වගේ ප්‍රමාණයක් මං හිතන්නේ යනවා ඔය අර ජල පීතිකාවෙන්න. ඒකත් අර මේ එකපාර විදින්නත් බෑ. මං හිතන්නේ ඒකෙත් අර පැක් එක 8ක් හරි 12ක් හරි තියෙන්නේ මේ ඒ සෙට් වෙනකන් ඉන්නත් ඕනේ ඒවා කඩන්න. ඒක තියාගන්න පුළුවන් කාලයක් තියෙනවා. මිල වැඩි. රිලව් මොනරු ප්‍රශ්නේ වගේම ඉක්මනට විසඳන්න ඕනේ ප්‍රශ්නයක් ගොඩක්. මේ බල්ලෝ ටිකත් කොහෙද මෙහෙම අතුරුදහන් වුණාට පස්සේ කොහෙට දූපතකට ගිහින් දැම්මත් දන්නෙත් නැහැ. ඒ කියන්නේ තුර අර මේ මන්කි අයිලන්ඩ් වගේ ඒ වගේ දේවල් ඒ වගේ විසඳුම් තියෙන්නේ. කොහොම හරි බල්ලෝ අල්ලලා තියෙනවා. මම දැන් ඡායාරූපත් තිබ්බ මේ බල්ලෝ අල්ලන ඒ වගේ මේ කොහොම හරි බල්ලෝ ප්‍රශ්නයක් තියෙනවා ඇත්තටම. මේ ඒකට ඉතින් තිරසාර විසඳුමක් දෙන්න ඕනේ. මේ දැන් කරලා තියෙනවා වන්දසත්කම් පිරිමි සත්තු ගෑනු සත්තු හැමෝම වන්ද කරලා ඒ කරන්න පුළුවන් හැමදේම කරලා තියෙනවා. ඔය රිලවුන්ට් වගේ ඔක්කොම අත්දා බලලා තියෙනවා. ඊට වැඩිය එහා ගියපු විසඳුමක් ඉතින් දෙන්න වෙයි මේ ඒකට.
අපිට මේ කතිය මාතෘකාවක් කියන්නේ සුනිල් හඳුන් නැති මහත්තයාගේ එක දැක්කද විමල් වීරවංශත් එක්ක මේ දවස්වල අපිට ප්‍රශ්නයක් යනවා ඒකේ මේ ආතල් කැලේ එක නෙමෙයි දැන් විමල් වීරවංශ කියන්නේ වැඩක් නැහැ නේ කතා කරලා ඒ ඔය කියන්නේ අර අලිමංගල අලිමංකඩ ලුණු ලේවාය දැන් මං දැක්කා ඒ කියන්නේ ලුණු ලේවාය විවෘත කිරීම පිළිබඳව විශාල මාධ්‍ය ප්‍රචාරයක් සම්බන්ධ සහිතව ඒක එනේ නාණ්ඩු විවෘත කරනවනේ ඕක ඒක ගැන ඔය කියන්නේ එනේ නාණ්ඩු විවෘත කරනවා මම මේ දැන් මාසෙකට විතර කලිනුත් ඕක හොයලා මොකද්ද කියලා හොයාගත්තා ඇත්තටම මේ සුනිල් හඳුන්නෙත්ති මහත්තයා ගිහින් මේ ලුණු ලේවායක් විවෘත කරේ නැහැ ඕක පරණ තිබ්බ මන්තායි ලුණු ලේවාය මේ කෙටියෙන් කියනනම් මන්තායි ලුණු ලේවාය 2016 තමයි ඔය මෛත්‍රීපාලගේ කියන්නේ යුද්ධෙන් පස්සේ අවුරුදු 5ක් 6ක් ගිහින් මෛත්‍රීපාලගේ ආණ්ඩු කාලේ තමයි ඕක නිකන් මේ ලුණු හදන්න පටන් ගන්නෙ අර කැටලුණු ගෘහාශ්‍රිත මේ මේසලුණු නෙමෙයි නිකන් ලුණු හදන්න පටන් ගන්න. ඊට පස්සේ විමල් වීරවංශ මහත්තයා ඔය 2020 දී කැබිනට් පේපර් එකක් දාලා තිනවා. මේකේ මෙන්න මෙහෙම ඒවත් කරන්න ඕනේ. මේසලුණු හදන එකත් කරන්න ඕනේ කියලා. එයා තමයි ඔය නම අලිමංකඩ කියලා වෙනස් කරලා තින්නේ මන්තායි කියන එක. අලිමංකඩ ලුණු ලේවායි කියන එක. ඊට පස්සේ 2023 මේ බංකොලොත් වෙලා ඔක්කොම උනාට පස්සේ රමේෂ් පතිර නැමැතිතුමා කර්මාන්ත ඇමතිතුමා විදිහට එයා මැදිහත් වෙලා තමයි ඔය මේ නිකන් ලුණු හදලා වැඩක් නෑ ලංකාවේ ලුණු හිඟයක් එන්න පුළුවන්. ඇත්තටම ලුණු හිඟයක් ආවනේ මේ ලුණු වල. එන්න පුළුවන් කියලා ඔක බලලා ඇත්තට රමේෂ් පතිරණ ඇමතිතුමා ගැන කතා කරන්නත් ඕනේ. ඔය වැඩි කතා එයා කිව්වේ නැතුණාට තමන් ගැන මේ ඔය පොල්ට්‍රි කෝනේ සංවර්ධනය කරන එක උනත් උතුරේ එයා ගොඩක් මැදිහත් වීම් කරලා තියෙනවා. කොහමද 2023 කැබිනට් පේපර් එක දාලා ටෙන්ඩර් එකක් ඇඳවලා ඉන්දියා සමාගමකට දීලා මේකේ ප්ලාන්ට් එක හදන්න ඒ බිල්ඩින් එක වල ඉඳන් ඔක්කොම ටෙන්ඩර් එක වෝට් කරලා ගිහින් මේ මම කියන්න ඕනේ හඳුන්නෙත්ති මහත්තයා කියනවා ඒ කාලරාමුව. ඒ කාලරාමුවේ එක ඒවා වෙලා 2024 සැප්තැම්බර් මේ ආණ්ඩුව ගද්දී ඉන්දියාවෙන් ප්ලාන්ට් එක ඔක්කොම මෙහෙට හරියන්න හදාගෙන මෙහෙට ගෙනල්ලා තිබිලා තියෙන්නේ. ඊට පස්සේ ඉතුරු ටික කරපු එක අවුලක් නෑ. ඒක මේ ආණ්ඩුවෙන් කරා නම් ඒ කියන්නේ මේක කලින් ආණ්ඩුවෙන් මේ කරපු එකක් ඉඳ අපි ඒක කරන්නේ නැහැ වගේ අතහරින්න නැතුව කරපු එක හොඳයි. කරපු එක ඒ කියන්නේ ඒක යන විදිහට යන්න දීලා. ඒ කියන්නේ ඒකත් හොඳයිනේ. තියෙන එක නවත්තනට වඩා යන විදිහට යන්න දීලා මේ කොහොම හරි දැන් ඒකෙන් මේ සලුණු හදනවා. ඒ කතාව ඊයේ කිව්වා. අර අවුල තියෙන්නේ ඊට කලින් ඕක මේ ආණ්ඩුවේම කියනවනේ මොකද මගේ කලිසම උගේ වගේ ඇඳගෙන යනවා. එහෙම කිව්වද ඒක එහෙම නෙමෙයි වෙලා තියෙන්නේ. සහාර ඒක මම හිතන්නේ සුනිල් හඳුන්නෙත්ති කියනවා මේ මම ඇඳන්ගේ රමේෂ් කලිසම කියලා ඔව් ගේ කලිසම නෙමෙයි රමේෂ්ගේ කලිසම ඇඳන් කියලා. ඉතින් ඒක එහෙම හොඳයි. ඉතින් කවුරු හරි ආණ්ඩුව පටන් ගත්තොත් එහෙම ඒක දිගටම කරන් යන එක හොඳයි. නැත්නම් අර යහපාලනය කරා වගේ මොඩ වැඩ කරොත් එහෙම ඉවරනේ. දැන් අර මේ ආය උඩ ඇවිල්ලා තිනවා අර නෙළුම් පෝට්ටුවක හැඩයට එයාපෝට් එකේ වහලේ හදන්න ගියප එක ඒක අරලිය කොලයක් කරානේ. අරලිය කොලයක් කරන්න රුපියල් මිලියන 350ක් වැඩිපුර ගිහින් තියෙනවා. එහෙම දේවල් කරන්නේ නැතුව මේ යන එක යන්න දුන්න එක හොඳයි. ඒ ගෞරවය ඒ ස්තුතිය සුනිල් හඳුන්නෙත්ති මහත්තයාට සහ ආණ්ඩුවට තියෙන්න ඕනේ. යන එක යන්න දුන්නට. හරි අපි අදට වැඩසටහන අවසන් කරමු. අදහස් තියෙනවා නම් කමෙන්ට් කරන්න, channel එක subscribe කරන්න. ස්තුතියි.